ඉදිරි අනාගතයේදී සිදුවෙන්නට නියමිත මේ අනතුරුදායක ස්වභාවය ගැන ඔබ දැනටමත් දැනුවත්ද? දැනුවත් නම් ඒ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? එය විශ්වාස කරනවාද? එහෙම නැත්නම් අවිශ්වාස කරනවාද? එහෙම නැත්නම් ඒ ගැන නොසලකා හරිනවාද? මම හිතන්නේ වඩාත්ම බුද්ධිමත් තීන්දුව තමයි එය නොසලකා හැරීමවත් එහෙම නැත්නම් ඒ ගණන් නොගෙන සිටීමවත් විශ්වාස නොකිරීමවත් නොවේ. වඩාත්ම සුසු දේ තමයි අපි එවැනි දෙයකට පෙර සූදානමක් ඇති කර ගැනීම. ඒ පෙර සූදානමක් ඇති කර ගැනීම තුළින් Tamanට කිසිසේත් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් Tamanට යහපතක් වාසියක් ලාභයක්ම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් බුද්ධිමත් අය අනාගතය ගැන අනාගත බිය දැකලා වර්තමානයේ තුල ඊට සූදානම් වීම ප්‍රඥා ගෝචරයි. අපි ඒ වෙනුවෙන් කුමක් කළ යුතුද? විශේෂයෙන් බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ තුන්කල් දක්නා නුවණින් යුක්තව මේ ලෝකෙට පිහිටවීම පිණිස. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු යුගයේ අපි මේ වර්තමාන ජීවත් වෙන අනාගතය දැකලා බොහෝ දේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය ඒකාන්ත වශයෙන්ම සත්‍යක්මයි. ඒ සත්‍ය මත පිහිටලා පෙන්වා දුන්න ඒ අවවාද අනුශාසනා වලට ගරු කරන, ඒවා පිළිපදින, ඒවා විශ්වාස කරන අයට තමන්ගේ ජීවිතයට යහපත සලසගෙන තියෙනවා, සලස ගන්න පුළුවන්. ඉතින් අපි මේ අනාගතය ගැන කරුණු කාරණා පැහැදිලි කරන්නේත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුසාරයෙන් විශ්වයේ තියෙන සබාධමේ තියෙන සත්‍යය ඔබට මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් ඔබට පුළුවනි ලෝකය සුවපත් කරන්නට කලින්, ලෝකයේ මේ අනතුරෙන් මුදවා ගන්නට කලින් තමන් මේ අනතුරෙන් මිදෙන්නට, තමන්ගේ හිත සුවපත් කර ගන්නට උනන්දු වීම. ඇත්තටම මෙවැනි අනතුරුදායක ස්වභාවවල් ලෝකේ හැමදාම කාලෙන් කාලට සිද්ධ වුණා. ඒක 100%ක් වළක්වන්නට කාටවත් බෑ. මොකද හේතුවක් නිසාම මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. හේතු සකස් වුණ කලිය ප්‍රතිඵල ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඉතින් මේ වෙනකොට ලෝකයේ මේ තියෙන ස්වභාවික පරිසරය වෙනස් වීමත්, මිනිස්සුන්ගේ ආකල්පවල වෙනස් වීමත් ප්‍රතිඵලයක් තමයි අපට අනාගතයේ භුක්ති විඳින්න වෙන්නේ. ඒ භුක්ති විඳින්න සිද්ධ වෙන ප්‍රතිඵලය, ඒ භයානක කනගාටුදායක ප්‍රතිඵලය අවම කරගන්න අපිට පුළුවන් මේ වෙලාවේ ඉඳලා යහපත් සිතුවිලි උපද්දවන්න. මේ ලෝකය අරමුණු කරගෙන, ස්වභාවික පරිසරය අරමුණු කරගෙන, ලෝකයේ සියලු ජීවීන් අරමුණු කරගෙන යහපත් වූ සිතුවිල්ලක් පවත්වන්න පුළුවන්. ඒකට ಜಾති වශයෙන් හෝ ආගම් වශයෙන් කිසිම ભેදයකින් තොරව සියලු සත්වයෝ සුවපත් වේවා කියන අරමුණ අපි පුරුදු කරමු.